පින්වතුනි කඩේ මේ ඔබගේ ගමේ කඩයක් ඇතින්. ඔන්න ඔය කඩේ දාපු මුදලාලි. තරුණ කාලෙදී ඇඹේනියක් එහෙම ගෙනල්ලා ඔන්න දැන් කඩයක් දැම්ම දෙන්න දිනු වෙන්න කියලා. නෝනා සීනි කියනවා මහත්තයා ලාච්චුවේ ඉඳන් එන්න. කැෂියර් එකේ ඉඳන් එන්න. ඔන්න ඔහම කාලයක් තිබුණා ওই මිනිස්සුන්ගේ. අද අවුරුදු 40ක් විතර ගෙවිලා. ඒ මනුස්සයා තනිකර බහිරවෙක් වගේ ඇති බලන්නේ නැද්ද කියලා. ඒ කියන්නේ තරී බඩ ගෙඩියක් තියෙනවා. බරට යටින් සරම ඇඳගෙන. හැබැයි රත්තරන් මාලයක් ඇති කරේ. මුදු දෙක තුනකුත් ඇති යතේ. කැෂියර් එක දැන් ටිකක් ලොකු ඇති ලොකු ටිල් එකක් එහෙම ඇති. ඒ ටික කොහම හරි ඇති මේ. දැන් නෝනා විතරක් නෙමෙයි තව පිරිසක් ඉන්නවා සීනි කිරන්න. නැත්තම් කිරපු පැකට් තමයි දැන් විකුණන්නේ. බලන්න මේකද මේ මනුස්සයාගේ ජීවිතේ හිර වෙච්ච හිරවිල්ල. ලාච්චුවට හිර වුණානේ මේක ජීවිතේ. අද මේ මනුස්සයාට බෑනේ ලාච්චුවෙන් බැහැලා යන්න. මේ මනුස්සයා බැහැලා යනකොට නෝන ඇවිල්ලා ඉඳ ගන්නවා. ඒ සාසනයක් ආවත්. එහෙම නැත්තම් දරුවෙක්ව වාඩි කරනවා. ඒ මනුස්සයා මට ඔබ කියන්න වෙනතන. ඔබ නම් ඒ මනුස්සයා. ඒ කියන්නේ ඔබගේ අවුරුදු 40ක ජීවිතේ ලාච්චු අරින්න වහන්න පෙඟසන. ඒකේ තියෙන සල්ලි අරන් දෙන්න ගන්න ওই ටික කරන්න. වියදම් වුණා අයට අන්තිමට මුදල් පොත බැලන්ස් කරන්න. ආයරකින් ඉඳගත්තා මේකද. කඩේ වහන්න බෑ පෙඟසන. මොකද පාරිභෝගික ජනතාව වෙන කඩේකට ගියොත් ලොකු ප්‍රශ්නයක්. එද කඩේ වහන්න බෑ පෙඟසන මේකේ ඉන්න වෙන. එදිකටම ඉඳගෙන පෙඟසන මේක කළා. ඔබ නම් දැන් ඕක කළේ. මට ඔබ කියන්න පෙඟසන. ඔය කැෂියර් එකේ ඒ කියන්නේ ඔය කඩේ ඔබ දෙන්න ඕනේ ඔබගේ පුතාටද එහෙම නැත්නම් හතුරටද කියලා පෙඟ. මට තේරෙන්නේ නැහැ ඇයි කියලා පෙඟසනේ. ඒ මිනිස්සු නොදැනුවත්කම කියලා තමයි මට දැනෙන්නේ හැමතිස්සෙම පෙඟසනේ.